සමහර විට ඕක දැන් ඔයාලා දැන් මේ වීඩියෝ එක බලලා අද හරි හෙට හරි මේ වැඩ ටික පටන් ගත්තොත් සමහර විට හෙට හදන ගාන වරදින්න පුළුවන්. හරිද? එහෙම වෙන්න පුළුවන්. හරිද? දැන් ඔයා කාලෙක ඉඳන් ගණන් මේ පාඩම් කරන්නේ නැතුව ඉඳලා එකපාරට වැඩ කරන්න ගත්තොත් හදන ගාන වරදින්න පුළුවන්. හරිද? ඊට පස්සේ බලන තියරි එක මතක නෑ වගේ කියලා හිතෙන්න පුළුවන්. ළමයි ඇත්තටම එහෙම වෙන එක හොඳයි. දැන් හිතන්න ඔයා ගානක් හදනවා ඒක හරියනවා. ඇත්තටම බං ඒකේ තියෙන ප්‍රයෝජනේ අඩුයි. හේතුව තමයි දැන් උඹට ගානක් දුන්නට පස්සේ ඒක එකපාරෙම හරියනවා නම් සමහර විට ඒ ගාන ඒ ලෙවල් වලදී දුන්නත් පළවෙනි පාරම හරියන්න පුළුවන්. හැබැයි ඔයා හිතන්න ඔයා ගානක් හදනවා ඒ ගාන බෑ වරදිනවා. වැරදුනාට පස්සේ මොකද්ද කරන්නේ? ඔයා ඒක විවරණය කරනවනේ. ඒතර ඒකට අදාළ තියරි කාරණාව ඔයා ඔලුවට දාගන්නවා. ඊට පස්සේ ඒ වගේම ගානක් ඒ ලෙවල් එක්සෑම් එකේ ආවොත් මොකද්ද වෙන්නේ? අර කලින් හැදිලා වැරදිච්ච නිසා ඔයාට ඒ ලෙවල් විභාගෙදී ඒක ගොඩ දාගන්න පුළුවන්. ඒතර බං ඇත්තටම මේකේ වරදින තරමට හොඳයි. හරිද? මුලින් ඔයාලා තනියම ගණන් හදද්දි වරදින තරමට හොඳයි. ඒතර ඒක තමයි ඇත්තටම වෙන්නත් ඕනේ. ඒ නිසා දැන් සමහර මෝඩ ළමයි ඉන්නවා ගානක් වැරදුනාට පස්සේ එතනින් පොතත් අයින් කරනවා, සබ්ජෙක්ට් එකත් එපා කරගෙන ඒ ලෙවල් ඉවර කරගන්නවා. හරිද? ඉතින් එහෙම මෝඩ වෙන්න එපා. ඇත්තටම ගණන් වරදින තරමට තමයි හොඳ. ඒතර වරදින තරමට තමයි ඔයාලා දෙයක් ඉගෙන ගන්න ගානකේ. ඒතර ඒ වගේ ගානක්ම ආයිමත් ඒ ලෙවල් එක්සෑම් එකට આવොත් ඔයාලට ඒක වරදින්නේ නැහැ. හරිද? ඒ නිසා ඔයාලා අනිවාර්යෙන් දැන් මාස 7ක් තියෙනවනේ දැන් පාඩම් කරන්න වැඩ කරන්න පටන් ගන්නකොටම ඔයාලට ඔන්න ඔය වගේ මේ කතන්දර එන්න පුළුවන්. හරිද? මතක නැති කතන්දර එන්න පුළුවන්. ගාන හදනේ වර්ධනය වෙන්න පුළුවන්. ඉතින් ඇත්තටම මතක තියාගන්න ඒවා හරිම සාමාන්‍ය දේවල්. හරිද? ඒක වෙන එක ඇත්තටම ඔයාගේ ජීවිතේට හොඳයි. ගානක් වර්ධින එක හොඳයි. ඒතර එහෙම දැන් වැරදුනොත් තමයි ඒ ලෙවල් එක්සෑම් එකට ගිහිල්ලා ඒ වගේ ගානක් දුන්නොත් වරදින්නේ නැත්තේ. ඒ නිසා ඔන්න ඔය කතාව තේරුම් අරන් දැන් වැඩ කරන්න පටන් ගන්න. හරිද?